සුබ දවසක් හැමෝටම. එන්නකෝද මාත් එක්ක ලස්සන පන්සලකට යන්න. මාත් පළවෙනි පාරට ගියේ පන්සලට. ඒත් ගොඩාක් ලස්සනයි. ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි මේක හොඳට. ඒකයි සුදු ඇඳුමක් නැත්තේ. ඔයාලත් ගිහින් තියෙනවද මේ පන්සලට? ඔයාලා දන්නව නම් මේ කොහෙද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පොඩි කන්දක් උඩ තියෙන ලස්සන පන්සලක් මේ. ලස්සන දේවල් දකිනකොට හිත සැහැල්ලු වෙනවනේ. මෙතනට ආවම මටත් ඒක දැනුණා. ඉතින් අපි මල් පූජා කරලා පහන් පත්තු කරලා පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. ඔයාලට පෙන්නන්න. මේ පන්සල විතරක් නෙමෙයි. ඕනම පන්සලකට ගියාම අපිට හිතට මාරම නිදහසක්, සැනසීමක් දැනෙනව නේද? ඒ පරිසරය අපේ හිත නිවනවා. ඉතින් හිතට ප්‍රශ්නයක් තියෙනව නම් පන්සලකට ගිහින් ඉඳලා බලන්නකෝ. ටිකක් ඒ පරිසරයත් එක්ක ඉඳලා. ඒ අවටින් එන හුළඟ අපිව ඇත්තටම නිවනවා. පන්සල හිතට සැනසීමක් කියන්නේ අන්න ඒක නිසා. මේ යන්නෙත් ඒ පන්සලේ ලස්සන තවත් තැනකට. හැබැයි මේ තැන නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක්. ඔය අම්මනම් අපිට කිය යන්න එපයි කියලා. ඒ වුණාට අපි පරිස්සමට ගියා. මොකද ගියපු වෙලාවේ ලස්සන රස විඳලා එන්නත් ඕනනේ. හැබැයි අම්මා නම් ගියේ නෑ එතෙන්ට. එන හඳුන් කූරු සුවඳ, මල් සුවඳ, එන හුළඟ හිතට දෙන්නේ අමුතුම හැඟීමක්. එතන වාඩි වෙලා ඕන තරම් වෙලා ඒ පරිසරයේ රස විඳින්න පුළුවන්. ඉතින් එහෙනම් මාත් මෙතනින් අතර වෙන්නම්. ඔයාලත් ලයික් එකක් දාගෙනම යන්න මට. උපසරණයි හැමෝටම.